ඉතින් ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ලොකු කුඩා හැමෝම අපි කැමති ආහාරයක් තමයි බිම්මල් කියන්නේ. ඉතින් පොඩි කාලෙක ඉඳන් තිබිච්ච ආසාවක් තමයි බිම්මල් ටිකක් ගෙදර හදාගන්න. ඉතින් ඒ ආසාව මං ඔන්න අද ඉෂ්ට කරගන්න තමයි යන්නේ. ඉතින් ඒක මම වීඩියෝ එකක් විදිහට කොහොමද කරේ මොනවාද ලැබිච්ච ප්‍රතිඵල කියලා පුංචි වීඩියෝ එකක් විදිහට මං ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝ එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි මට මේකට වියදම් විදිහට ගියේ කඩෙන් ගන්න පුංචි බිල්මල් පැකට් එකකට යන වියදම විතරයි. ඒ වගේම මම මෙතන ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරේ අපිට සුලභවම හොයාගන්න පුළුවන් පිදුරු. ඉතින් ඔයාලට පේනවා මං මුලින්ම කරේ පිදුරු හොඳට සුද්ධ කරලා ටැප් එකට අල්ලලා හොදගත්ත එක. හරි ඊට කලින් මුලින්ම කියන්නම් අපිට මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ටික. අපිට මේකට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ අමුද්‍රව්‍ය ටික විතරයි. ඉතින් මම කලින් කිව්වා වගේ මුලින්ම කරේ පිදුරු ටික හොඳට හොදලා සුද්ධ කරගත්ත එක. ඉතින් ඊට පස්සේ මම පිදුරු ටික හොඳට මිරි කළා. ඒකේ තියෙන වතුර ටික අයින් කළා මම අර සාස්පානට වෙනමම දාගත්තා. ඊට පස්සේ මම අලුහුණු එහෙම නැත්නම් කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් ඕගලන්ට මේකට කාබයිඩ් උනත් පුංචි ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ ටික අරගෙන වතුර බාල්දියකට දාලා වෙනමම දිය කරගත්තා. ඒ වගේම කියන්න ඕන මම මෙතනදී පාවිච්චි කරේ මං ගෙදරදිම හදාගත්ත අලුහුණු ප්‍රමාණය. මොකද මට ෂොප් එකකින් අලුහුණු එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් එකකින් අලුහුණු හොයාගන්න බැරි වුණා. හේතුව තමයි අලුහුණු තියෙන්නේ ගොඩක් වෙලාවට කිලෝග්‍රෑම් 25 වගේ ලොකු පැකට්. ඉතින් මට එච්චර ලොකු ප්‍රමාණයක් අත්‍යවශ්‍ය නොවන හින්දා මං ඉතින් ගෙදරම අලුහුණු හදාගත්තා. හැබැයි ඔයාලට අලුහුණු වෙනුවට කාබයිඩ් උනත් පාවිච්චි කරන්න පුළුවන් කියලා මම ගොඩක් තැන්වල දැක්කා. ඒ නිසා චුට්ටක් ඒ විදිහට හරි try කරලා බලන්න. ඊට පස්සේ අලුහුණු දිය කරගත්ත වතුර එක අපි පිදුරු දාගත්ත භාජනේ පිදුරු වැහෙන්නම දාලා අපි ඒක ලිපේ තියාගෙන පැය කිහිපයක් උදාහරණයක් විදිහට පැය දෙක තුනක් වගේ මම ඒක රත් කරගත්ත හොඳට තැම්බෙන්න. හරි මේ තියෙන්නේ මම පැය 3කට ආසන්න කාලයක් තඹගත්ත පිදුරු ටික. ඉතින් මම මුලින්ම කරන්නේ දැන් මේ පිදුරු ටිකේ වතුර ටික හොඳට අයින් කරලා මිරිකලා පිදුරු ටික වෙනම භාජනයකට අයින් කරගන්න එක. මෙතනදී පිදුරු මිරිකුවම පිදුරු වලින් වතුර බේරෙන්නේ නැති තරමටම පිදුරු වලින් වතුර ඉවත් කරගන්න ඕන. ඉතින් ඊළඟට මේ තියෙන්නේ මම කඩෙන් මිලදී ගත්ත ඇමරිකන් නොයිස්ටර් වගේ බිමල් බීජ පැකට් එක මේක මිලදී ගන්න මට රුපියල් 250ක් වගේ මුදලක් වැය කරන්න සිද්ධ වුණා. ඒ වගේම තියෙනවා අපි වතුර අයින් කරගත්ත පිදුරු ටික. ඉතින් ඒ වගේම මම ඩස්බින් කූඩේ ඇතුළට වටේ ආවරණය වෙන විදිහට පොලිතින් ආවරණයක් යොමු කරගෙන තියෙනවා. ඒකේ අඩිය සම්පූර්ණ නිරාවරණය වෙන විදිහට හැබැයි ඒකට වාතය ඇතුළ නොවන විදිහට. මොකද එහෙම කරලා තින්නේ අවසානයේ ඔයාලට පෙනෙයි මම මේ පොලිතින් ආවරණය උඩට ඇදලා ගන්න පහසු වෙන විදිහට තමයි ඒ කියන්නේ පිදුරු ටික එහෙම තියෙද්දි පොලිතින් ආවරණය උඩට ඇදලා ගන්න පහසු වෙන විදිහට තමයි මේ පොලිතින් ආවරණය මං දැන් දාගෙන තියෙන්නේ. හරි පළවෙනි පිදුරු තට්ටුව අඟල් 2ක් 3ක් විදිහට අපි පොලිතින් ආවරණය ඇතුලේ අහුර ගන්නවා. ඊට පස්සේ ඊට උඩින් බිම්මල් බීජ ටිකක් වටේට ඉහිනවා. ඊට පස්සේ නැවතත් පිදුරු තට්ටුවක් පෙර විදිහටම අහුර ගන්න අතර නැවතත් බිම්මල් බීජ ටිකක් ඊට උඩින් ඉහෙනවා. මේ විදිහට කීප වතාවක්ම අපි ඩස්බින් එක උඩට පිරෙන තරම්ම අපි මේ විදිහට මාරුවෙන් මාරුවට බිම්මල් සහ පිදුරු ඩස්බින් එක ඇතුළට දාගන්නවා. හරි සම්පූර්ණයෙන් පිදුරු දාගත්තට පස්සේ අපි පොලිතින් ආවරණය ඒ පිදුරු තට්ටුව ඇතුළට වාතය නොයන විදිහට මේක ආවරණය කරලා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ බඳුන දවස් කිහිපයක් යනකම් සම්පූර්ණයෙන්ම අඳුරු තැනක මම මේක තියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි බලමු සතියකට පස්සේ කොහොමද මේ බඳුන තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ හරියටම දවස් 7කට පස්සේ මං හදපු බිම්මල් බඳුන.
මේකේ ඔයාලට පේනවා වටේම සුදු පාට වෙලා තියෙනවා. ඒ වගේම තමයි ජල වාෂ්ප බිඳු අර පොලිතින් එක වටේ රැඳිලා තියෙනවා. ඉතින් මේ බඳුන මම නැවතත් දවස් කිහිපයක් සුපුරුදු විදිහටම අදාළ අඳුරු තැනෙහි රඳවලා තියෙනවා. ඊට පස්සේ බලමු කොහොමද මේ බිම්මල් බඳුන තව දවස් කිහිපයකට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම තමයි මම මතක් කරන්න ඕන මේ බඳුන එළියට ගත්ත වෙලාවේ ඇතුළට වාතය යන විදිහට කිසිම වෙලාවක මම අර පොලිතින් ආවරණය ඉවත් කළේ නැහැ කියලා. හරි. මේ තියෙන්නේ සම්පූර්ණ දවස් 10කට පස්සේ. ඒ කියන්නේ මම පළවෙනි පාර එළියට ගත්තේ අන්න එයින් දවස් 3කට පස්සේ සම්පූර්ණයෙන් කොහොමද මගේ බිම්මල් බඳුන තියෙන්නේ කියලා තිබුච්ච හැටි. ඉතින් ඔයාලට පේනවා මේ බඳුන සම්පූර්ණයෙන් පොලිතින් ආවරණය හොඳටම සුදු පාට වෙලා දිලීර දුවලා තියෙන විදිය පැහැදිලිවම පේනවා. ඉතින් මම මේ වෙලාවේ කරන්නේ මම ආවරණය කරගත්තු පොලිතින් ටික අයින් කරලා සම්පූර්ණ පිදුරු තට්ටුව එළියට නිරාවරණය වෙන විදිහට අයින් කරගන්න එක. එතකොට ඔයාලට පේනවා මෙතන ආවරණ ඉවත් කරනකොට දිලීර ඒ කියන්නේ පුළුම් පුළුම් වගේ සම්පූර්ණ පිදුරු තට්ටුව ගමන් කරලා තියෙන විදිහ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා අපි ආවරණය කරගන්න පොලිතින් ආවරණයේ අඩිය සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙන විදිහට තියලා තියන්න කියලා. මොකද එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට කිසිම අපහසුවකින් තොරව අපිට ලේසියෙන්ම ඒ පොලිතින් ආවරණය ඩස්බින් එකෙන් ඉවත් කරගන්න. ඉතින් ආවරණය ඉවත් කරගත්තට පස්සේ ඔයාලට පේනවා කොහොමද බිම්මල් දිරීරය පිදුරු තට්ටු පුරා දුවලා තියෙන්නේ කියලා. ඉතින් මම ඊට පස්සේ කරන්නේ මේ ආවරණය ඉවත් කරගත්ත බිම්මල් කූඩය මම කුස්සියේ පහසු තැනක එල්ලලා එහෙම නැත්නම් රඳවලා තියාගන්න එක. ඊට පස්සේ අපි බලමු කොච්චර දවසක් යනවද මේකෙන් බිම්මල් පිපෙන්න. ඒ වගේම කොහොමද මේ බිම්මල් කියලා. ඉතින් මම මතක් කරන්න ඕන ඒ අතරතුර ඔයාලට උදේ හවස වතුර පොඩි ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරන්න සිද්ධ වෙනවා මේ බිම්මල් කූඩේට. හරි යාළුවනේ. ඉතින් මගේ පළවෙනි බිම්මල එහෙම නැත්නම් පළවෙනි බිම්මල් පොහොට්ටුව මට දකින්න හම්බෙන්නේ අපි මේක පටන් අරගෙන දවස් 15කට පස්සේ. ඒ කියන්නේ පොලිතින් ආවරණය ඉවත් කරලා දවස් 5කට පස්සේ තමයි මට මෙන්න මේ බිම්මල් පොහොට්ටුව දකින්න හම්බෙන්නේ. ඉතින් මම ඒ වෙනකන් උදේ හවස දවසට දෙපාරක් වතුර ස්ප්‍රේ එකකින් ස්ප්‍රේ කරා. මොකද මේ බිම්මල් කූඩේ තෙතමනය රඳවා පවත්වා ගන්න ඕන නිසා. ඉතින් කලින් කිව්වා වගේ මේ තියෙන්නේ බිම්මල් පොහොට්ටුව දැක්ක පළවෙනි දවස. අපි බලමු දෙවෙනි දවසේ මේ බිම්මල් පොහොට්ටුව කොයි විදිහට තියෙයිද කියලා. හරි මේ තියෙන්නේ දෙවෙනි දවසේ බිම්මල් පොහොට්ටුව කොහොමද දකින්න හම්බුනේ කියලා. ඉතින් ඔයාලට පේනවා පළවෙනි දවසට වඩා තරමක් විශාල වෙලා මේ දෙවෙනි දවසේ මේ බිම්මල් පොහොට්ටුව තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ දවස් 16කට පස්සේ තමයි මේ විදිහට බිම්මල් කෝඩිය දකින්න හම්බෙන්නේ. අපි බලමු ඊට පස්සේ ඊළඟ දවසේ කොහොමද මේ බිම්මල් පොහොට්ටුව මලක් වෙලා තියෙන්නේ කියලා. හරි යාළුවනේ. ඊළඟට මේ තියෙන්නේ සම්පූර්ණ දවස් 17කට පස්සේ. එහෙම නැත්නම් බිම්මල් පොහොට්ටුව හැදිලා දවස් 3කට පස්සේ බිම්මල තියෙන්නේ කොහොමදද කියලා. ඉතින් මම මේ වෙලාවෙත් මේ මල නෙලා ගන්න යන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මේ අවස්ථාවේදී වුණත් මල නෙලා ගන්න. මම හැබැයි තව දවසක් තියෙනවා මල නෙලන්න. ඊළඟ දවසේ මේ මල කොයි විදිහට තියෙන්නේ කියලා. අපි බලමු ඊළඟ දවස් වෙනකොට මේ මල තව කොහොමද ලොකු වෙලා තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ සම්පූර්ණ දවස් 18කට පස්සේ. එහෙම නැත්නම් බිම්මල පිපිලා දවස් 4කට පස්සේ බිම්මල තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ අවස්ථාවේදී මම මල නෙලා ගන්නවා. මොකද මලෙහි උපරිම තත්ත්වයට මල පිපිලා තිබුණ හින්දා. ඉතින් මේ තමයි බිම්මල් කූඩේ පළවෙනි බිම්මල් පොකුර. හරි. පළවෙනි බිම්මල් පොකුර නෙලාගෙන දවස් 5කට පස්සේ දෙවෙනි බිම්මල් පොකුර අපිට මෙන්න මේ විදිහට හැදිලා තිනවා බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ බිම්මල් පොකුර හැදෙන්න පළවෙනි බිම්මල් නෙලාගෙන දවස් 5ක් ගියා. ඒ වගේම මතක් කරන්න ඕන බිම්මල් කූඩේ පොලිතින් ආවරණය ඉවත් කරගත්ත දවසේ ඉඳලා සෑම දිනකම උදේ හවස දෙපාරක් බිම්මල් කූඩේට වතුර ස්ප්‍රේ කරන්න ඕන. මොකද බිම්මල් කූඩේ තෙතමනය රඳවා ගත්තොත් තමයි අපිට පුෂ්ටිමත් එහෙම නැත්නම් ලොකු බිම්මලක් නෙලා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඒ වගේම මට දැනගන්න ලැබුණ විදිහට මේ වගේ බිම්මල් කුඩයකින් මාස 2කට 3කට ආසන්න කාලයක් සාමාන්‍ය විදිහට ඵලදාව නෙලා ගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට කියනවා try කරලා බලන්න. ඒ වගේම මොකද වුනේ කියලා පුංචි කමෙන්ට් එකකින් අපිටත් විස්තර කියන්න කියලා. ඉතින් වීඩියෝ එක නරඹපු ඔයාලට සුබ දවසක්.